ප්‍රියාදර ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දින අපි ස්වාමීන් වහන්සේ තුළ තවත් නව වසරකට පා තබනු ලබනවා. අද දවසේ දේව වචනයට අපි අවධානය යොමු කරන විට පළමුවන කියවීම ගණන් කතාව පොතෙන් උපුටාගත් ශුද්ධ ලියවිලි පාඨය තුළ අපට පෙන්눔 කරන්නේ සමිදානන් වහන්සේ සිස්සෙනග ආශිර්වාද කරන බවත්, උන්වහන්සේගේ සාමය සමාදානය සිස්සෙනගට දානය කරන බවත්ය. එලෙසම උන්වහන්සේගේ නාමය කියා අයදින සියල්ලන්ට සමිදානෝ ආශිර්වාද වන බවත් අද දින පළමු කියවීමෙන් සමිදානන් වහන්සේ අපට ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම අද දිනට නියමිත දෙවන කියවීම ශුද්ධ වූ පාවුලතුමන් විසින් ගලාතිවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසෙන් අපට පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලද ස්වකීය පුත්‍රයාණන් වහන්සේ මෙලොවට එවා වදාළ බවත්, උන්වහන්සේ එසේ කළේ අප මුදවා ගන්නටත්, උන්වහන්සේ තම පුත්‍රයාණන් වහන්සේගේ ආත්මය අප සිත් තුළට එවා අපට උන්වහන්සේගේ පුත්‍රභාවයේ උරුමය ලබා දෙන්නටත්ය. එලෙසම අද දිනට නියමිත සුපුවත තුළින් සුවිශේෂක ශුද්ධ ලූක්තුමා අපට පෙන්වා දෙන්නේ එඬේරු දේව පුත්‍රයා බැහැදකපු සැටිත්, උන්වහන්සේට ජේසුස් යන නාමය තබපු සැටිත්ය. ඉතින් මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ නව වසර තුළ අපි ස්වාමීන් වහන්සේ තුළ අපේ ජීවිතය අලුත් කරගනිමු. දේව වචනය තුළ මෙනෙහි කරගෙන ඒ තුළ අපගේ ගමන අපි ශක්තිමත්ව දෙවියන් වහන්සේ වෙත ගමන් කරමු. ජේසුස් පිහිටයි.